අයිබෝන් පුතේ 2026 පේපර් ක්ලාස් එක. හරි. එතකොට ඔයාලට 26 දරුවෝ විදියට මේ වෙද්දී A level වලට අවුරුද්දක් තිස්සේ පන්ති ඇවිල්ලා දැන් ඉස්කෝලවල පළවෙනි වාර විභාග වලට එහෙම මුණ දීලා බොහොම පැහැදිලිව තේරෙනවා ඇති මේ A level ගොඩ යන්න තියරි විතරක්ම පාඩම් කරගත්තට අපහසුයි. තියරි ප්‍රශ්න වලට එක එක විදියට කරකවල එදෙන හැටි පුහුණු වෙන්න පේපර් ලිවීම අත්‍යවශ්‍යයි කියලා. ඒතකොට මේ අවුරුද්දේ ජීව විද්‍යාංශයෙන් ලංකාවේ පළවෙනිය ඇතුළු විශාල ප්‍රතිඵල සංඛ්‍යාවක් නිර්මාණය කරන්න අපි දරුවන්ව පුරුදු කරද්දී ඒ දරුවන්ට අපේ පාඨමාලාවෙන් යම් රුකුලක් ලැබුණා නම් ලැබුණේ තියරි වලට අමතරව විශේෂිතව අපි කරපු අපේ පේපර් සීරීස් එකේ හින්දා. ඒතකොට 26 දරුවන්ට ලංකාව පුරා විසිරෙන 26 දරුවන්ට මම ආරාධනා කරනවා මැයි ඉඳලා දෙසැම්බර් වෙනකම් මාස 8 පුරාවට වාර විභාගات ඉලක්ක කරගෙන අපි පවත්වන විශේෂ පේපර් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. වැඩිදුර විස්තර වලට 073 50 70 අපේ හොට්ලයින් එකට කතා කරන්න. ඒතර කුරුණෑගල ළමයින්ට පේපර්ස් ලියන්න පුළුවන් මැයි 1 බ්‍රහස්පතින්දා මැයි 2 සිකුරාදා ඉඳන් ඕනෙම බ්‍රහස්පතින්දාවක සිකුරාදාවක කෑගල්ලි ළමයින්ට පේපර්ස් ලියන්න පුළුවන් මැයි 7 බදාදා ඉඳන් ඕනෙම බදාදාවක හවස් වරුවේ ඔන්ලයින් ලංකාපුරා විසිරලා ඉන්න ළමයින්ට පේපර්ස් ලියන්න පුළුවන්. හරි. අප්‍රේල් 30 බදාදා ඉඳන් ඕනෙම බදාදාවක හවස 2 ඉඳන් ඉරිදා රෑ 12 විතර වෙනකන් කැමති වෙලාවක. එතකොට අපි පේපර්ස් වල ඩිස්කෂන්ස් පටන් ගන්නවා මැයි 7 බදාදා රෑ 8 ඉඳන් ලයිව් එක බදාදා රෑ 8:11. ඒක මිස් වෙන දරුවන්ට රිපීට් එක සිකුරාදා සෙනසුරාදා ඊට පසු වේදෙන සිකුරාදා සෙනසුරාදා ඊට සෞදාගාරුවද කියන දවස් 5න් එකක විදියට. වැඩිදුර විස්තර කෝල් කරලා දැනගන්න ඒක තමයි ලේසිම දේ. පුතේ ලංකාවේ හොඳම කෙමිස්ට්‍රි පේපර් ක්ලාස් ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ විභාගය ජය ගන්න කියලා අපි ආරාධනා කරනවා. ජය වේවා. අයිබෝන්.